සතියක් වැඩ කරා කියලා ලකුණු හැදෙන්නේ නැහැ නේ. ඔගේ වාගේ ප්‍රොසෙස් එක බලන්න සති 3-4ක් යන්න ඕනේ. සති 3-4 ගොඩක් යෝග එහෙම අල්ලන් ඉන්නේ නැහැ. සතියක් වැඩ කරන්න බලනවා. නිදිමතයි ඊට පස්සේ පාඩම් කරන එක මතක නැහැ වගේ ප්‍රශ්න ටික එනවා. ඒක මුල් සති කිහිපයක් විතරයි එන්නේ. ඊට පස්සේ ඔකට පුරුදු වුණාට පස්සේ මතක හිටින ප්‍රමාණයත් වැඩි වෙනවා. නිදිමත එන ගතියත් අඩු වෙනවා. නිදිමතක් ආවත් එක බැලන්ස් කරගන්න ඕනේ දේවට තේරෙනවා. අර වැඩ කරන්න ඕන කියලා දන්නවා වැඩ කෙරෙන්නේ නැති වීම ඒ සියලු ප්‍රශ්න තියෙන්නේ අර හෙන ගැම්මක් එක වැඩ කරන්න පටන් ගන්න පළවෙනි සතිය දෙකේ තමයි. ඒක අර කාලයක් යනකොට ඔයාම ඒකට ඇඩප්ට් වෙනවා. ඔයාම මේකට හුරු වෙනවා. මේ වෙලාවට මොකද්ද කරන්න ඕනේ, මේ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියලා. උඩක් යුන් එහෙම හුරු වෙනකන් අල්ලන් ඉන්නේ නැහැ. සත්‍යය යතරලා දාලා නිකන් ඉන්නේ. ඒ නිසා එහෙම වෙන්න එපා. හරි. එහෙම වෙන්නේ නැතුව නිකන් අමුතු හයියක් එක්ක මේක කරන්න ගන්න. සහ දැන් කොහොමුණත් බෙරේ වැදගෙන ඉවරයිනේ. උන් ගහන්න වෙනවා. හරි. ආයේ කතන්දර දියන්න එපා. මං කියන්නේ මෙච්චරයි. ඔයාට වාගේ තියෙන යම් පොටෙන්ෂල් එකක් කැපැසිටි එකක් තියෙනවා. හිතලා බැලුවම ඒකේ උපරිමේ වාක් කරන්නේ නෑනේ. නේ. මම හිතන්නේ මෙතන ඉන්න එකෙකුටවත් එහෙම කරනවා ඇති කියලා හිතනවා. එකෙක් දෙන්නෙක් ඇති. මගේ උපරිම කැපැසිටි එක මේක. මගේ උපරිම පොටෙන්ෂල් එක දාලා තමයි මම මේ ලකුණ ගත්තේ ගිය සති පේපර් එකේ. එහෙම කියනෝ එකෙක් දෙන්නෙක් ඇති. වැඩි හරියක් එහෙම නෑනේ. ඉතින් එහෙම නැතුව උඹලට ගන්න බල උපරිම රිසල්ට් එකක් නෑනේ බා.